මම මේ ඉන්නේ මගේ රිසෝට් එකේ. අංචිලාවක් තියෙනවා කලපුයි බැඳලා. හරිම ලස්සනයි. ඉතින් මෙතන ඉතින් ආවා මෙතන කැප්චර් කරන්න. සන්සෙට් එක. මාර කාම් ප්ලේස් එක. මාරම කාම්. ඉතින් අද ජෆ්නවල ගියා, කාංකසන්තුරේ ගියා, ජල උල්පත් බලන්න ගියා, කිරිමලේ පොකුණ, එතකොට ජෆ්නවල උතුරු කන, පෙදිරි තුඩු ඒවා යනවා කියන්නේ මෙහෙ සෑහෙන ඒ කියන්නේ දුරක් තියෙනවා. කිලෝමීටර් 20යි 23යි. ඉතින් එක දවසේ හැම එකක්ම කවර් කරන්න අමාරුයි. ඉතින් පුළුවන් ටික ගියා. ජෆ්නා අනිත් එක ලයිබ්‍රරි එක බලන්න දෙන්නේ නැහැ. ලයිබ්‍රරි එක ගැන කිව්වොත් එහෙම ලයිබ්‍රරි එකේ ජෆ්නා තිබිලා තියෙන පොස්කොළ පොත් ඒ වගේම අවුරුදු 200කට පැරණි ඉතිහාසයක් තිබිලා තියෙනවා ලයිබ්‍රරි එකේ. නමුත් අවාසනාවන්ත විදිහට ලයිබ්‍රරි එක ඒ කාලයක් උඩදී හෝල්ලහල ඇති වෙලා ගිනි තියලා තියෙනවා මිනිස්සු. ඉතින් ඒකට ඒ පැරණි ඔක්කොම පොත්පත් පුස්කොළ පොත් ඒ හැමදේම ගිනිබත් වෙලා තියෙනවා. ඉතින් ලයිබ්‍රරි එක බලන්න යන්න පුළුවන්. ඇතුළට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඩච් ෆෝර්ට් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති එළියෙන් වීඩියෝ එකක්. ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ෆොටෝස් ටිකක් මම දාන්නම් බලන්න ගිහිල්ලා. ඉතින් ඒකත් පෘතුගීසි මංගලීසි කාලේ තිබිච්ච බලපොතක්. ඉතින් ජෆ්නා එනවා නම් අනිවාර්යෙන්ම දවස් 4-5ක්වත් ඉඳෙන්න ඕනේ. මොකද මෙහි තියෙන හැම තැනක්ම මාරම දුරයි. ඉතින් එක දවසක් කවර් කරන්න බෑ. අදත් මම හිතන්නේ පුළුවන් තරම් ගියා. කිලෝමීටර් මම හිතන්නේ අපි 100කට එහා ගියා බයික් එකේ. ඉතින් ඔන්න ඔබ තමයි ජෆ්නා අද දවසේ ගෙවුනේ. ඉතින් හවස යාමේ මම හිතුවා ඇවිල්ලා රිසෝට් එකට හරිම මහන්සි පොඩ්ඩක් මෙතන ගෙවනවා කියලා. මාර කාම්. අතම දවස් දෙකක් විතර ඉන්න තියෙනවා නම් කියලා හිතනවා. ඒ තරම් කාම් මෙතන. ඉතින් ප්ලේසස් හම්බුණා ජෆ්නා ටවුන් එකේම. ඉතින් ජෆ්නා ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර තියෙනවා මෙතනට එන්නේ. ඒත් පාඩු නැහැ. මොකද මේ අර නිදහසේ උඩරිම ඉන්න කැමති කෙනෙක්ට නම් මේක මාර අයිඩියා ප්ලේස් එකක්. ඉතින් ඔන්න ඔහොමයි අද දවස මගේ ගෙවුනේ. ඉතින් හවස පොඩ්ඩක් ආවා මෙතෙන්ට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් පාත් එකක් වගේ හදලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති ලීප් වලින්. මාරම ලස්සනයි. සද්දයක් නැහැ. මේ දැන් පොඩ්ඩක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කටහඬවල් ඇරුණාම මෙතන මේ කලපුවේ වතුර ඒ වගේම රැහැයියෝ කෑ ගහන සද්ද. ඉතින් හරිම නිස්කලංක වටපිටාවක්. ඉතින් හරිම නිදහසේ ඉන්න පුළුවන් මෙතනට આવොත්. මොකද මමත් හරි කැමති මේ වගේ නිදහස් තැන්වල. ඉතින් හැමදේම අමතක වෙනවා පොඩි වෙලාවකට. හරි නිදහස් ජීවිතේ. මම නම් ඇත්තටම හරි සතුටුයි. ජීවිතේ මේ විදිහට පුංචි දේවල් වලින් ජීවිතේ විඳින්න තියෙන නිසා.
morning. ඉතින් මේ මෙතන කලපුවේ මේ හරි ලස්සනයි මේ වෙලාවට මේ දීවර බෝට්ටු තියෙනවා. ඉතින් මාළු බෝට්ටු තියෙනවා. ගොඩක් මේ ආශ්‍රිත රැකියා තමයි මේ මිනිස්සු කරන්නේ. ඉතින් ගොඩක් ඉස්සෝ කොටු ඒ වගේ මේ කලපුවේ ගොඩක් තියෙනවා පේන්න. දැල් ගහලා වට කරලා ඉස්සෝ කොටු. ඉතින් මෙන්න මේ පැත්තෙන් මේ තව බෝට් එකක් යනවා. ආරහේ යනවා. තව නවත්තලා තියෙනවා. ලස්සනයි. මාර කාම් ප්ලේස් එකක්. මාර නිදහස්. මේකට තමයි මගේ යාළුවා යන්නේ වැඩකට. මම එහෙම වුණොත් බලමු ජෆ්නා තව මොනවද තියෙන්නේ බලන්න කියලා. ගයිස් මම යනවා ජෆ්නා මාකට් එකට. මගේ යාළුවා යුනිවර්සිටි එකේ වැඩකට ගියා. ඉතින් මට ටයිම් එකක් තියලා ඒකෙන් තමයි තනියම යන්න කියලා ජෆ්නා මාකට් එකට පිටි එකක් දැම්මා. කැම්පස් එකේ ඉඳගෙන මාකට් ඉල්ල බලමු මොකද ජෆ්නා වල මාකට් එකේ. මාකට් එක තව කුරුදීන ඕනද? මොනවාද? ගාලා බලන්න පුළුවන්. ගාලා බලන්න. එළියට. මොකද මේ? මේ තල්ලක්. අපේ තල්ලක්. කීයද? මේක 300 කැලි 25කට 12. පැකට් එකේ තියෙනවා. පැකට් එකේ 200. මේක හොඳයි මේක. ඔව්ද? ඔව්. 300ට කීයද? කැලි 25. දෙන්නෝ. guys ජෆ්නා වල වරක හම්බුණා පොඩක් try කරලා බලන්න කොහොමද කියලා මාකට් එකේ ඉන්නේ. අනේ වරක ආසෙ හිතනවා. මම මේකෙන් දෙන්නම්. පොඩි පීස් එකක් දැන්. කාලා බලමු හරි කොහොමද කියලා. Hai ammo. Hani. No. Maro hai. ආව ජෆ්නා මාකට් එකට ආවලා try කරන්න. හරි රසයි. ජෆ්නා මාකට් එකෙන් යන්නේ මේ බඩු ටිකක් ගත්තා. අම්මෝ අම්මට කතා කරාම මේ 70ට දෙන්න නැත්නම් ජෆ්නා ගිහිලා මොනවද ගෙනාවේ කියලා. බඩු ටිකක් ගත්තා. මේ ඔයගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම එනවනම් ජෆ්නා මාකට් එකට මෙන්න මෙතෙන්ට එන්න. හරිද? මෙතනින් තමයි මේ මං ගත්තේ බඩු. මේ ඉන්නේ බොයි මෙතන. එයා ගාවට එන්න. එයා මේ හොඳ බඩු තියෙනවා. එයා ගාව ගන්න අඩුවට දෙනවා. ස්කාට් හදාලා දුන්නා මේ ඉන්නේ. අය. හරි. ආ ගාවට එන්න කිව්වා. එතෙන්ට ඇවිල්ලා ගන්න. පටන් ගත්ත ගාම තියෙන්නේ. එන්ට්‍රන්ස් එකේම මේ තල් හකුරු මේ තියෙන්නේ ගත්තා මේ කාලා බලන දුන්න හරි රහයි. අර සීනි දාලා කාලම් කරපු එකක් නෙමෙයි. තල් පිටි ඒ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ එයාගේ බෝඩ් එක. නැතෙන් නම සම්දා දැන්ට එන්න
එහෙනම් Urban Multi-Rate Center. ජැෆ්නා මාකට් එකට මේ සමුදීලා මම යනවා. මේ බලමු මේ එහෙනම් මාකට් එකෙන් ගිහිල්ලා යුනිවර්සිටි එකට යනවද බලන්න ඕනේ. රසත් වැඩි බඩු වැඩිත් එක බලමුකෝ. guys මේක තමයි ජැෆ්නා වල මේ ලොසු කනෝ. එහෙන පරණයි මේ විතාන කාලේ තමයි මේක මේ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ක්ලොක් ටවර් එක. හරි. ඔන්න ක්ලොක් ටවර් එකත් බැලුවා. මේ අපි යමු ජැෆ්නා ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එක ගාවට ගිහිල්ලා ආයෙත් මම යුනිවර්සිටි එකට යන්න ඕනේ. ලයිබ්‍රරි එක තියෙන්නේ ලයිබ්‍රරි එක මේක ඇතුලේ මේ ෂූට් කරන්න බෑ. ඉතින් මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක අවුරුදු 200කට උඩදී පැරණි දෙමළ හින්දු මිනිසුන්ගේ පරණ පුස්කොළ ඒ කාලේ තිබිලා තියෙනවා. ඒක අපේ නාග විහාරය තියෙන්නේ. නල්ලූර් කන්දසාමි කෝවිල ළඟ. ඉතින් නල්ලූර් කියන නම හැදිලා තියෙන්නේ නල් කියන එකේ සිංහල තේරුම තමයි යහපත කියන එක. නූර් කියන්නේ ගම. නල්ලූර් ඒ කියන්නේ යහපත් ගම. ඒ වගේම මේ නල්ලූර් වල හින්දු ආගමික බැතිමුතුන් කුලෙන් උසස් අය ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක ජැෆ්නා වල තියෙන අගනුවරක් නල්ලූර්. ඒ වගේම මේකට යන්න බෑ කාටවත්. ඒ කියන්නේ පිරිමි කට්ටියට යන්න පුළුවන්. ගෑනු කට්ටියට යන්න දෙන්නේ නැහැ ඇතුළට. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ ආගමික ස්ථානයක් තමයි නල්ලූර් කියන්නේ. ඉතින් ජැෆ්නා වීඩියෝ එක එන් කරන්න. ඉතින් ජැෆ්නා නම් ඇත්තටම ආවොත් එහෙම එක දවසින් නම් කවර් කරන්න බෑ. ඉතින් කවර් කරන්න පුළුවන් ටික කවර් කරා. ඉතින් අපි තව දවසක ඇවිල්ලා යමු ජැෆ්නා. ගියපු නැති තැන් ටික බලන්න. ඉතින් ජැෆ්නා එනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සතියක්වත් එන්න ඕනේ. නැත්තම් නම් අමාරුයි. මොකද පොඩි පොඩි තැන් වල නෙමෙයි තියෙන්නේ. ගොඩාක් දුර යන්න ඕන. කිලෝමීටර් 20 එහා මිසක් අඩු නැහැ වැඩි මිසක්. ඉතින් සායන දුර. ඉතින් ඔයගොල්ලන්ට බයික් එකක් රෙන්ට් ගන්න පුළුවන්. මම ඔක්කොම ඩීටේල්ස් ටික දාන්න. ඉතින් ඊළඟ vlog එක ඩෙල්ෆ් අයිලන්ඩ්. ඉතින් ඔයගොල්ලෝ මෙලනීස් මැප් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයගොල්ලන්ට හිතන දේ comment එකක් දාලා යන්න. ඉතින් තවත් සුන්දර තැනකින් ඉක්මනටම හම්බෙමු. See you on next video.